අයිබෝන් දුවේ පුතේ 2025 සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙන දුවා දරුවන්ට ගණිතයේ විෂය සඳහා අත්වලක් විදිහට ඉදිරිපත් කරන වීඩියෝ මාලාවේ දෙවනි වීඩියෝව. අදත් අපි සාකච්ඡා කරන්නේ පරිමාව, පෘෂ්ඨ වර්ගඵලය සහ ලඝු ගණක කියන පාඩම් ඇසුරෙන් පසුගිය අවස්ථාවකදී විභාගය සඳහා ලැබී තිබුණු ගැටලුවක්. මේ අපි සාකච්ඡා කරන දෙවනි ගැටලුව අද අපි තෝරගත්තා 2023 සාමාන්‍ය පෙළ විභාග ගැටලුව. අපි ගාන හොඳට කියවගමු. ලෝහයකින් තැනූ අරයාරූ ඝන අර්ධගෝලයක් උණු කර පතුලේ අරය අර්ධගෝලයේ අරයෙන් 4න් එකක් සහ උස h වූ ඝන ඍජු වෘත්තාකාර කේතු 56ක් සාදන ලදී. ලෝහ අපතේ නොයන්නේ යයි සලකා අර්ධගෝලයේ අරය සහ කේතුවක උස අතර සම්බන්ධය r සමානයි 7 බෙදීම 4ක් h මගින් ලැබෙන බව පෙන්වන්න. ගානක් කියවනකොට ගානේ තියෙන දේ තමන් මනසේ ඇඳගන්න. මේක කියලා තියෙන්නේ අර්ධගෝලයක් තියෙනවා. ගෝලයකින් භාගයක් අරය r පතුලේ මේ ගෝලයේ අරය r ඊළඟට මේ ඒකෙන් හදනවා කේතු 56ක්. ඒ කේතුවක පතුලේ අරය අර ගෝලයේ අරයෙන් 4න් එකයි. උස h. දැන් අපිට කියන්නේ ගෝලයේ අරයයි කේතුවේ උසයි අතර සම්බන්ධයක් ගන්න කියලා. හොඳයි අපි ගාන හදමු. ඔයාලා දන්නවා ගෝලයක පරිමාව හොයන සම්මත සූත්‍රය 4 බෙදීම 3ක් phi r ඝනය. හැබැයි මෙතන දීලා තියෙන අර්ධ ගෝලයක්. එහෙනම් 4 බෙදීම 3ක් phi r ඝනෙන් භාගයයි. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. එතකොට එනවා අර්ධගෝලයේ පරිමාව 2 බෙදීම 3ක් phi r ඝනය. පැහැදිලිද? කේතුව එයා කිව්වා මේ කේතුවේ පතුලේ අරය අර ගෝලයේ අරයෙන් 4න් එකයි. ඒ කියන්නේ r බෙදීම 4යි. ඊළඟට ඔයාලා දන්නවා කේතුවක පරිමාව හොයන සම්මත සූත්‍රය. කේතුවක පරිමාව සිලින්ඩරයේ පරිමාවෙන් 3න් එකයි. ඒ නිසා 3න් එකක් phi r වර්ග h. අපි මේවා සිද්ධාන්ත පන්තිවලදී සාකච්ඡා කරලා තියෙනවා. එතකොට 3න් එකක් phi අර පතුලේ අරය 4 r බෙදීම 4 වුණාට සූත්‍රයේ ඒක වර්ග වෙන්න තියෙනවා. ඒ නිසා r ගේ වර්ගය r වර්ගයේ බවටත් 4 වර්ගය 16 බවටත් පත් වෙනවා. ඊළඟට බලන්න 16 3න් වැඩි වුණාම 48ක් phi r වර්ග h කියලා එනවා. කේතුවක පරිමාව phi r වර්ගයේ h බෙදීම 48යි. දැන් මේ ගාන හදන්න පදනම් වෙන තර්කය එයා කිව්වා මෙන්න මේ අර්ධගෝලය උණු කරලා තමයි මේ කේතු 56ක් හදන්නේ. එහෙනම් මොකද අදහස? අර ගෝලේ අර්ධගෝලේ පරිමාව කේතු 56 පරිමාවට සමාන වෙනවා. එතකොට ඔයාලා දන්නවා මේ කේතුවේ පරිමාව 56න් වැඩි කළාම අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. 48යි 56යි දෙන්නම 8න් කැපෙන ඉලක්කම් 8 වරක් 6 48යි 8 වරක් 7 56යි. හරි? ඊළඟට මේ දෙපැත්තෙම phi ඉන්නවා. මේක ගුණිතෙන් බැඳලා තියෙන පද කීපයක් නිසා phi ට phi දෙපැත්තේ ඉවත් කරන්න පුළුවන්. මෙතන r වර්ගයක් ඉන්නවා. මේ පැත්තේ r ඝනයක් ඉන්නවා. මේ පැත්තේ r වර්ගයක් ඉන්නවා. විතර දරුවනේ r ඝනය කියන්නේ r වැඩි කිරීම r වැඩි කිරීම r 3ක්. r වර්ගය කියන්නේ r වැඩි කිරීම r 2ක්. මේ පැත්තේ r 2ක් මේ පැත්තේ r 2කට කැපෙනවා. ඒතර එක r කෙනෙක් මේ පැත්තේ ඉතුරු වෙනවා. දැන් හිතන්න මේ පැත්තේ ඉතුරු වෙලා ඉන්නේ r විතරයි. හැබැයි මේ h මේ පැත්තේ හිටියා අර බෙදීම තුන ඉන්නව නේද මෙතන. අන්න ඒක එහා පැත්තට අරන් ගිහිල්ලා තියෙනවා මේ. ඒක ಗುಣ කිරීම තුනක් බවට පත් වෙනවා. බෙදීම පැත්ත මාරු වෙනකොට ಗುಣ කිරීමක් බවට පත් වෙනවා. මේ කැපිලා ඉතුරු වෙච්ච 7 ඉන්නව නේද? අන්න ඒක තමයි මේ තියෙන 7. හරි? ඊළඟට මෙතන 6ක් ඉතුරු වුණා. ඒ 6 තමයි මෙන්න මේ තියෙන්නේ. මේ උඩ ඉන්න ಗುಣ කිරීම දෙක පැත්ත මාරු වෙනකොට මේ පැත්තේ බෙදීමක් ඉදිරිය ඇවිල්ලා තියෙනවා. තව පොඩ්ඩක් මේක සරල වෙනවා. 3ට 3 ඒවා 1ක්, 6ට 3 ඒවා 2ක්. එතකොට මට එනවා h 7න් වැඩි වුණාම 7යි h 2 2 4යි. එතකොට 7 යට 4ක් h කිව්වත් 7යි h යට 4ක් කිව්වත් දෙකම එකයි. ඔන්න දැන් අපි පළවෙනි උත්තරේ ගත්තා. එතකොට එයා ඒ අවුරුද්දේ මේ ගානේ මෙන්න මේ කේතුවේ පරිමාවට මේ ප්‍රකාශනයේ ව්‍යුත්පන්න කරගන්නවට ලකුණක් සහ මේ සම්බන්ධය ගොඩනගා ගන්නවට ලකුණක් ඒ වගේම උත්තරේ ගන්නවට ලකුණු 3ක් දීලා තිබුණා. මොනවද ගානේ ඊළඟට කිව්වේ? ගානේ ඊළඟට කිව්වා කේතුවේ උස සෙන්ටිමීටර 8 නම් අර්ධගෝලයේ පරිමාව හොයන්න කියලා. දැන් මොකද්ද අපි අන්තිමට ගත්ත සම්බන්ධය? අපි අන්තිමට ගත්ත සම්බන්ධය තමයි r සමානයි 7ක් h ට 4යි. දැන් එයා කියනවා h ඒ කියන්නේ මේ කේතුවේ උස 8යි කියලා. එහෙනම් 7ක් 7 බෙදීම 4ක් ಗುಣ කිරීම h වෙනුවට මම 8 දාලා තියෙනවා. ඒ මොකටද? ගෝලයේ අරය හොයාගන්න. ගෝලයේ අරය. ඒතර ගෝලයේ අරය මට එනවා මෙතන 4ට 4 ඒවා 1ක් 8ට 4 ඒවා 2ක්. ඒ ඉතුරු වෙන දෙකත් එක්ක 7 වැඩි වුණා 2 වරක් 7 14ක්. හරි? එතන අර්ධගෝලයේ අරය 14යි. දැන් මට පුළුවන් අර අර්ධගෝලයට මම කලින් හදාගත්ත සූත්‍රයට මේ 14 ආදේශ කරන්න. 3න් 2ක් phi කියන්නේ 7න් 22ක් r ඝනය කියන්නේ r ගේ 3 වෙනි බලය 14 14 14 3 පාරක්.
එතකොට දරුවෝ 7ට 7 ඒවා එකක් 14ට 7 ඒවා දෙකක් කියලා කැපෙනවා. දැන් ඔයා කරන්න ඕනේ මේ උඩ ඉන්න ඔක්කොම ඉලක්කම් ටික ගුණ කරගන්න ඕනේ. 2 වැඩි කිරීම 22 වැඩි කිරීම 2 වැඩි කිරීම 14 වැඩි කිරීම 14. ඊට පස්සේ ඒන උත්තරේ 3ෙන් බෙදන්න ඕන. එතකොට මොකක්ද එන්නේ? අර උඩ ඉලක්කම් ඔක්කොම වැඩි කරගත්තාම 17248ක් වෙනවා. ඒක 3ෙන් බෙදුවාම අපිට වෙන ගණන් වල වගේ හොඳ ලස්සන උත්තරයක් එන්නේ නැහැ පූර්ණ සංඛ්‍යාවකින්. මෙන්න මෙහෙම උත්තරයක් තමයි එනවට 3ෙන් බෙදා ගන්න පුළුවන් නේ දරුවෝ. 5749යි 3ෙන් එකක් කියලා එනවා. ඒකේ පරිමාව. කාගේද? අර්ධගෝලයේ. එතකොට සමහරක් ගණන් වලදී මේ පරිමාවටම සම්බන්ධ කරලා ලබ් ගන්න දුන්නට මේ අවුරුගේ ලබ් ගන්න වෙනම දීලා තිබුණේ. අපි කරන්න ඕනේ ලබ් ගණක වගුවක් පාවිච්චි කරලා මෙන්න මේ සුළු කිරීමේ පීට ලැබෙන උත්තරේ බලන්න ඕනේ. අපි පළවෙනි වීඩියෝදී කතා කරලා තියෙනවා මේ කොහොමද ලඝු ගණක වලට මේක පෙරලනකොට මේ ගුණ කිරීම එකතුවක් බවට පත් වෙන්නේ සහ මේ බලය ගුණිතයක් බවට පත් වෙන්නේ කියලා. දැන් මේ වර්ගමූලයක් තියෙනවනේ දරුවෝ. මේ වර්ගමූලය කියන්නේ භාගයේ බලය. ඔව්. ඒක ඔයා දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ වර්ගමූලය කියන්නේ භාගයේ බලය. ඒ භාගයේ බලය තමයි භාගයේ වරක් කියලා ගුණිතයක් විදිහට ඉස්සරහට අවිලා තියෙන්නේ. 25.26 ලඝු ගණකයේ මෙන්න මේ ගුණිතය පත් වෙනවා එකතුවක් බවට. මේ බෙදීම පත් වෙනවා ලඝු වලදී අඩු කිරීමක් බවට. එහෙනම් භාගයක් 25.26 ලඝු ගණකයේ එකතු කිරීම 0.78 ලඝු ගණකයේ අඩු කිරීම 2.47 ලඝු ගණකයේ. එතකොට මේ ඒ නීතිය ඇප්ලයි කරනවට ලකුණක් දීලා තිබුණා. ඊළඟ දරුවනේ මේ සංඛ්‍යා ටිකේ ලඝු අපි හොයාගමු. ඉස්සෙල්ලා මම බලන්න ඕනේ ලඝු වගුවේ මේ 25 2 6ට අදාළ අගය. ඊටත් කලින් මම බලන්න ඕනේ මේකේ පූර්ණාංශය මොකද්ද? 25.26 විද්‍යාත්මකනේ ලියාගත්තාම 2.5 වැඩි කිරීම 10 මෙන්න මේ 10 1 කියන දර්ශකයේ තමයි මෙතන මේ පූර්ණාංශය විදිහට සැබවින්ම එන්නේ. එතන මම බලනවා 25 2 6 ලඝු වගුවේ. බලන්න 25 පේලියේ 2ට අදාළ අගය 40.14ක් මැද අතර 6 කලින් තියෙනවා 10ක්. එතකොට 40.14ට 10ක් දෙනවා නම් කීයද? 40.24ක්. හොඳ අපි ඒක ලියාගමු. මේ තියෙන්නේ 40.24යි. දැන් ඊළඟට 0.78 කියන එක විද්‍යාත්මකව ලියුවාම 7.8 වැඩි කිරීම 10 ඍණ 1. මේ 10 ඍණ 1 තමයි ව්‍යුති එක බවට පත් වෙන්නේ. දැන් මම බලන්න ඕනේ 78 නේ තියෙන්නේ. 78 බිඳුව. බලන්න ලඝු වගුවේ 78 බිඳුවට අදාළ අගය තමයි 89.21. අපි ඒක මෙතන දාගමු. 89.21. ඊළඟ මේ 2.47 විද්‍යාත්මකයෙන් ලිව්වහම 2.47 වැඩි කිරීම 10 බිඳුව. මේ බිඳුව තමයි පූර්ණාංශය බවට පත් වෙන්නේ. දැන් ඔයා බලන්න 24 7ට අදාළ ලඝු ගණක අගය කීයද කියලා. 24 7. මේ තියෙන්නේ 24 7 39.27ක්. අපි ඒක ලියාගමු. 39.27. දැන් තියෙනවා ව්‍යුති සුළු කිරීමක්. අපි ඉස්සෙල්ලාම මේ 1.4.2.4 දෙකට බෙදාගමු. භාගයෙන් වැඩි වෙනවා කියන්නේ දෙකෙන් බෙදෙනවා කියන එකනේ. එතන එනවා 0.7.1 දැන් ඒකට ව්‍යුති 1.892 එකක් එකතු කරන්න ඕනේ. මේ තියෙන එකතු කරලා. දරුවෝ 2ට 1ක් 3යි 2ට 1ක් 3යි 9.9යි 8යි 7යි කියන්නේ 15න් 5 දැම්මහම ඉතුරු වෙන්නේ ධන එකක්. ඒ ධන එකට මේ ඍණ එක කැන්සල් වෙලා කැපිලා උත්තරේ බිඳුවක් එනවා. ඒන 0.59යි 3යි 3න් නැවතත් 0.392.7ක් අඩු කරනවා. මේක අඩු කරගන්න ඔයාලට බැරි කමක් නැහැ. 13න් 7ක් කියන්නේ 6යි. මෙතන 2න් 2ක් බිඳුවයි 9න් 9ක් බිඳුවයි 5න් 3ක් 2යි. ඊට පස්සේ අපි මේ උත්තරේ අරගෙන මොකද කරන්න ඕනේ? මේ උත්තරේ අරගෙන ඒකේ ප්‍රතිලබ් ගණකේ ලඝු වගුවේ බලන්න ඕනේ. දැන් මම හොයනවා ලඝු වගුව ඇතුලේ 20.6 කොහෙද ඉන්නේ කියලා. හොඳයි බලමු. ලඝු වගුව 20.6ක් මට හම්බ වෙන්නේ නැහැ. 1987 ඉන්නවා 20.14 ඉන්නවා. 1987 අපි තෝරගමු අඩු පැත්තෙන්. ඒකේ ඉන්නේ 15 පේලියේ 8 තීරුව කෙනින්. ඒතර 87 ඉඳලා මට ඕනකම තිබුණේ කීයක්ද? මට ඕනකම තිබුණේ 20.6. ඒතකොට 87 ඉඳලා අපිට උවමනා කරනවා 19ක්. 19ක් මධ්‍යන්තර වලින් ගන්න බෑ දරුවෝ. 17 ඉන්නවා 20 ඉන්නවා. 17 දෙකක් අඩුයි 20 එකක් වැඩි. 20 ළඟයි. එහෙනම් 20ට දාලා පේලිය තමයි 7. මොනවද ඉලක්කම් හතර? 15 8 7. එහෙනම් අපි ඒ ටික ලියා ගන්නවා මෙන්න මෙහෙම. 15 8 7 කියලා ලියන්නේ 1.58 හැම වෙලේම පළවෙනි ඉලක්කම ලියලා දශමෙත් තියලා ඊටු ටික ලියා ගන්නවා. වැඩි කිරීම 10 බිඳුව. කොහෙද මේ බිඳුවක් එන්නේ? බිඳුව කියන්නේ මෙන්න මේ පූර්ණාංශය. 10 බිඳුව කීයද? 1යි. එහෙනම් 1.587 එකෙන් වැඩි වුණාම 1.587ම තමයි. උත්තරේ ඉල්ලලා තියෙන්නේ පළමු දශම ස්ථානයේ නිවැරදිව. ඒ නිසා 8 නිසා මේ 5 1.6 බවට පත් වෙනවා. හොඳයි අපි ඊළඟ වීඩියෝයෙන් හම්බ වෙමු. මේ පාඩම් සම්බන්ධව සිද්ධාන්ත සහ තවත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන අතිරේක පන්තියක් දෙසැම්බර් 25 වෙනිදා අපි පවත්වනවා. ඒකට සම්බන්ධ වෙන්න කැමති දරුවෝ WhatsApp කරන්න ඔයාගේ දුරකථන අංකය සහ විස්තර අපි එදාට හම්බ වෙමු. ස්තුතියි.